දැන් ඔබතුමන්ලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ලොකුවට කතා කරනවා. මම අහන්න කැමතියි ඔබතුමන්ලාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල කොතනද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ? ජෙනරටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඇඩැප්ටිව් ලර්නින් ඇන්ඩ් පර්සනලයිස්ඩ් එජුකේෂනල් සිස්ටම්ස්, ඔග්මෙන්ටඩ් රියැලිටි, වර්චුවල් රියැලිටි, එක්ස්ටෙන්ඩඩ් රියැලිටි. මේක තියෙනවද අපේ අධ්‍යාපන ක්‍රමය තුල? ඔබ අනාගතවාදීව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා නම් cloud based and online learning platforms, mobile and ubiquitous learning, data analytics, learning analytics, cyber security and digital safety, blockchain for education, remote and virtual laboratories, automation and intelligent administration tools, meta literacy and digital citizenship skills, digital citizenship skills. දැන් මේ වඩංගුද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල? අඩංගුද? ඇත්ත වශයෙන්ම නැහැ. ඇයි? විධිමත් green paper එකක්, white paper එකක්, discussion document එකක් නැති නිසා. ඒ වගේම මම අහන්න කැමතියි දැන් බලන්න මේ තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මොඩියුලය. දැන් කොයි ශ්‍රේණියෙන්ද මේ මොඩියුලය පටන් ගන්න? 6 ශ්‍රේණිය. හැබැයි ලෝකයේ පිළිගත් ක්‍රමවේදය මොකද්ද? K to 12. kindergarten to 12. එතන ලෝකයේ K to 12 කියන ක්‍රමවේදය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට යොදවනකොට මේගොල්ලෝ පාඩමක් ඉගෙනගෙන නැහැ එකෙන් අඩුම ගානේ තොරතුරු තාක්ෂණය grade 1 එකෙන්වත් පටන් ගන්නෙ නැහැ. 6 වෙනි ශ්‍රේණියෙන් පටන් ගන්න. මෙන්න අඩුපාඩුකම්. ප්‍රතිසංස්කරණ වල මොනවද මේකට දෙන උත්තර? මේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයේ වේදේ 6 වසරට හඳුන්වලා දුන්නම ඒක ඇතුලේ තමයි ඒක 6 ඉඳලා 7ට යනකොට 7 ඉඳලා 8ට යනකොට 10 11ට යනකොට ඒක ඇතුලේ හැදෙන ටොපික්ස් තමයි විපක්ෂ නායකතුමාලා කිව්වේ. ඒක තිබිට අර ලොකු බරවචන දාලා කිව්වේ. ඒකේ තියෙන ටොපික්ස් උදාහරණ විදිහට කිව්වොත් එමේ AI, artificial intelligence කියන එක එනවා. data analysis කියන එක එනවා. ඒ ඔක්කොම මේ තියෙන subject එක divide කරන ටොපික්ස් ටික ඔක්කොම දාලා මොඩියුල් හදන්න බෑ. හැබැයි main මොඩියුල් එක දීලා තියෙනවා information literacy කියලා. ඉතින් ඒක නිසා ඒවා දීලා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි මේක දීලා තියෙනවා ජීවිතය සඳහා තාක්ෂණය. How to use technology for life, that has been included. එතකොට ඒවා දැක්කේ නෑ. දැක්කේ අසබීකරණය විතරයි. අසබීකරණයට අදාළ වෙබ් අඩවි අපි අපි කිව්වා වැරද්දක් වෙලා තියෙනවා. ආණ්ඩුවක් විදිහට වැරද්දක් වෙලා තියෙනවා කියලා පැහැදිලිව මේ වැරද්ද බාරගත්තා. ඒකට කොන්ද තිබුණා. බාරගෙන ඒක ඉවත් කරා. ඉවත් කරලා මොකද කරේ? අධ්‍යාපනය ඊටාම ගුණාත්මකව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ප්‍රවේශයන් ටික හැදුවා. ඒවා ඔක්කොම පිළිඅරගෙන තියෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. වැරද්ද නිවැරදි කරලා තියෙන්නේ. ඒ නිවැරදි කරලා තියෙන්නේ තමයි කියන්නේ අකණ්ඩව continuously making that complaint again and again. So that is the mistake which is been done by the opposition. ඒක නිසා ඒක වැරදි. ඒක වැරදි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේක සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙනවා තව සබ්ජෙක්ට් එකක් 6 9 කන්ටෙන්ට් එකට ඇතුළත් වෙනවා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය. හොඳට හයියෙන් කියනවා මේ විපක්ෂ නායකතුමා ඉංග්‍රීසියෙන් එතුමා කියනවා මේ entrepreneurship and financial literacy. So that has been included. So what is the mistake of doing this subject by the students? So that is the problem that we have. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා කියපු අනිත් විෂය. 6 වසරේ ඉඳලා මෙතෙක් කල් තිබිච්ච නැති ශිෂ්‍යයන්ට තිබිච්ච නැති අයිතීන්, ශිෂ්‍යයන්ට තිබිච්ච නැති පේන්න නැති මානයක්, 21 වෙනි සියවසේ කුසලතාවයන් මේ ඔක්කොම මේක ඇතුළත් කරලා තියෙනවා. මේකේ තියෙනවා essential subjects වලට අමතරව තවදුරටත් ශිෂ්‍යයාගේ කැමැත්ත පරිදි කරන්න පුළුවන් මොඩියුල් තව 3ක් තියෙනවා. ඒ කියන්නේ මේ 14න් 3ක් ශිෂ්‍යයාගේ කැමැත්ත පරිදි ශිෂ්‍යයාට further learning විදිහට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අර කියපු කාරණාව මොනවද? transversal skills. මේක ඇතුළත් කරලා තියෙනවා. transversal skills වල තියෙන subjects එක බලන්න. ඒ subjects බැලුවේ නැහැ. කතා කරලා ආවිලා ගල්කර මහන්ත කියලා කතා කරේ සබුද්ධික අය කරපු ඒවා. සබුද්ධික සංවාදේ කොට ගල්කර මහන්ත කියලා කතා කරලා. බලන්න තිබුණා තමන් කතාව කරනකොට තමන් එක්ක හිටපු වටේ ඉන්න කණ්ඩායම. ඒ කණ්ඩායම දිහා දැක්කනම් හරියට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ සබුද්ධික සංවාදේ කොට කියලා.